මේක තමයි ජීවමාන සාක්ෂි වෙන්නේ. සාහිත්‍ය ලෝක ඉතිහාසයට එන්න තවත් කාරණාවක් තමයි මේ තොරණ හතර. දැන් ඔය එන මිනිස්සු බෞද්ධයි නෙමෙයි අබෞද්ධයි. එයාලේ බුදුන් වදින නෙවෙයි මෙතන. ඒතකොට එයා එන්නේ මේ තොරණ හතරේම තියෙන විසිතුරුම විස්මිතම නිර්මාණ බලන සහ අධ්‍යයනය කරන ලෝකෙ විවිධ විශ්වවිද්‍යාලවල ළමයි මෙතෙන් දෙනවා. ඒකවත් මම අවසානයේ කියන්න. දැන් අපි පෞකලා දකුණු තොරණ दक्षिण මේක नेगेटिव आप लोग क्या बात कर रहे हैं जानते नहीं है ना दूर है මේ නැගිනහිර තොරණ අර පැත්තෙන් උතුරු තොරණ ව්‍යාප පැත්ත මේ තොරණ හතරේම බුදුන් වහන්සේගේ සිද්ධාර්ථ උපතේ සිට මහා පරිනිර්වාණයේ තෙක් උන්වහන්සේගේ ජීවිත කතාවේ පිරිසිදුම සත්‍ය නිර්මාණය කරලා තියෙනවා. අන්නේ වචනේ හරි වැදගත්. පිරිසිදුම සත්‍ය නිර්මාණ. මේ තොරණ හතරේ නම් කිසිම තැනක නැහැ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා. මේවා බිහි වෙන්නේ බුදුහාමුදුරු පිරිනිවල වසර 200කට පස්සේ. එහෙනම් මේ කොයි හරි තැනක සටහනක් තියෙන්න එපයි. සෙල්ලිපිකාරේ මේක ලියවිලා තියෙන්න ඕන. මගේ විෂය පුරාවිද්‍යාව විශේෂයෙන් ලංකාවෙන් එන අයගේ මෙතන මම ඔළුව හොදනම යනවා. මට පුළුවන් නම් මෙතන මහාන කල්ලත් යවනවා. හරිද? එසා මේවා ඛණ්ඩනය කරනවාද මම ඔයත්තන සිල්ලිපි මගින් මේක පෙන්නලා තමයි ඊට ලංකාවන කෙනෙකුට පෙන්නන්නේ. ඔන්න ඔය පෙන්නපු සිල්ලිපියේ තියෙනවා මේ තොරණ හතරම හැදිලා තියෙන්නේ සාතවාහන යුගයේ. අශෝක යුගය, සුංග යුගය, සාතවාහන, ගුප්ත ඒ යුග අතරක ඉතිහාසයක් සාංචී තියෙන්නේ. සාතවාහන යුගයේ මේ පළාත පාලනය කරලා තියෙනවා ශාත කර්ණ කියලා රජ කෙනෙක්. ඔහුගේ නමත් ඔය ලිපියේ තියෙනවා. මේ රජුරුවන් දවසක් හිතිලා තියෙනවා බලන්න මේ දැනිච්ච දේවල් දැනිලා තියෙනවා හිතෙන්නේ නැති කල්පනා වෙන්නේ නැති මතු අනාගතයේ දවසක බුදුන් වහන්සේගේ ජීවිත කතාවේ පිරිසිදුම සත්‍ය දකින්න නැති වුණොත් මිනිස් මනස නොමකට යනවා. නිසා තමයි අපට ඔය මහා වින්නහි වෙලා තියෙන්නේ. ඒක අපි බුදුන් වහන්සේ ගැන සැකයක් තියාගෙන කොහොමද මේ ගමන යන්නේ? මේ තරම් වටිනා දහමක් ලැබිච්ච අපි ශාස්ත්‍රුන් වහන්සේ ගැන සැකයක් හිතේ තියාගෙන විහිං පව පුරවගෙන අවස් සංසාරයේ දිග්ගස්ස ගන්නවා. උන්නය සංකල්ප නිසා තමයි මේ තොරණ හතරේම 90%ක්ම ඉඩ වෙන් වෙලා තියෙන බුද්ධ චරිතය ගැන අවශේෂ නිර්මාණත් මේවයි තිර උදාහරණයක් කුතුහලය දනවන තැන් කාන්තා රූප. යා ඉන්න විදියෙන් කුතුහලයක් දැනෙනවාමයි. ඒ කියන්නේ අපි හිතන පැත්ත නෙමෙයි නිර්මාණකරුවෙක් නිර්මාණය කරන අංගපසංග පේන්නේ. ඔය තියෙන්නේ සාල බච්චිකා රූප භාවනා කරන අයට දීපු කමඨානක් තියෙනවා. ඒක අපි හිතන්නේ වෙන පැත්තක් නිර්මාණකරු වෙනස් අදහසකින් නිර්මාණය කරනවා. තවත් උදාහරණයක් බැලුවොත් මේ තොරණ හතරේම බැලුවම පහළ සිට ඉහළට පොළව මට්ටමින් උඩට අඩි 34ක් මේ තොරණ උස තියෙනවා. අඩි 34යි පොළවෙන් උඩ. පොළවෙන් යට තියෙනවා අඩි 12ක්. ඒ කියන්නේ මහ පොළොව කම්පා වුණත් මේ පෙරලෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි මේවා මේ රූපරාමයෙන් රූප භූමින්න පස්සේ කතා කරනවා. පොඩක් අවශ්‍යලාට මම කතා කරනවා. මේ විදිහට එකින් එක රූපරාම ලියා ගන්න දේවල් ලියා ගන්න කතා කරන්න බෑ. රූපරාම වල වෙන්නේ නැහැ. බලන්න මලක රේණුව පවා කැටයම් කරලා තියෙනවා නේද? සාමාන්‍යයෙන් ඊයකවත් මේ තරම් සිව් විදිහට කැටයම් කපන්න බෑ. ගල් කණු මත කරපු විශ්වකර්ම නිර්මාණ මේ තියෙනවා. මේ හැම තැනකම බුදුහාමුදුරු ගැන තොරතුරක් තියෙනවා නම් හොයා ගන්නත් මේක සාධකයක් තියෙනවා. ඊට ප්‍රථම මම කියන්නම් ඔයත්තන්ට මේ කැටයම් නිර්මාණය කළ තියෙන්නේ ගල් වඩුවන් නෙමෙයි විදිසා ගමේ ඉඳපු ඇත්තලවල කැටයම් කරන නිර්මාණකරුවන්. ඒ කියන්නේ ගල් වඩුවෙක් කළා නම් මේ කැටයම් මේ තරම් ඉවසීමෙන් මේ තරම් සිල් නිර්මාණ කරන්න බෑ.
දෙවැනි එක පුරාවිද්‍යාවෙන් කියනවා මේ නිර්මාණ කරුවන්ව ඉතාමත්ම නිරෝගිමත් මිනිස්සු. ඒ කියන්නේ මලක රේණු පවා මේ උදාහරණයක් කරුවොත් මේ රංජනා නදී තියෙන්නේ ගලාගෙන යන දිය දහරාව පවා යන රටාව අනුව කැටයම් කරලා පෙන්නනවා. ඊළඟ කාරණය තමයි මේ නිර්මාණ කරුවන්ව නිර්මාණ කරන්නට ගත්ත විදිය. ඒක හරි වැදගත්. ජනප්‍රවාදන කතාවල් අරගෙන බුද්ධ